යමුද අපිත් එක්ක කැන්ඩිවල පිළිමතලාවේ ඕපන් කරලා තියෙන කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකට. කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ පිළිමතලාව ටවුන් එකේ අලුතින්ම ඕපන් කරපු LB ෆිනෑන්ස් බිල්ඩින් එකේ 4 වෙනි ෆ්ලෝර් එකේ. ලිෆ්ට් එකෙන්ම ඔයාලට මේ රෙස්ටුරන්ට් එකට එන්න පුළුවන්. ට්‍රැඩිෂනල් ඇන් මොඩර්න් මික්ස් කන්සෙප්ට් එකක් තියෙන ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ. කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකටම ආවේනික වෙච්ච යුනික් ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි මේ රෙස්ටුරන්ට් එකේ තියෙන්නේ. ඔයාලට ඩයිනින් කරන්න මේ රෙස්ටුරන්ට් එකේ ලොකු සීටින් ඒරියා එකක් තියෙනවා. ඔයාලට බර්ත්ඩේ පාටිස්, කෝපරේට් ඉවෙන්ට්ස්, බ්‍රයිඩ් ටු බී පාටිස් මේ වගේ ඕනම ෆන්ක්ෂන් එකක් කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ arrange කරගන්නත් පුළුවන්. ඔයාලට ලස්සන ෆොටෝස් කැප්චර් කරන්න මෙතන හොඳ ෆොටෝ ලොකේෂන්ස් ටිකක් තියෙනවා. කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් කියලා කියන්නේ හරිම ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකක් තියෙන රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. රෙස්ටුරන්ට් එකක ඔයාලා මීට කලින් පූල් එකක් දැකලා තියෙනවද? මේ රෙස්ටුරන්ට් එකේ පූල් එකකුත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ පූල් ඒරියා එක. මීට කලින් ඔයාලා පූල් එකක් තියෙන රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා තියෙනවද? කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ ඩයිනින් කරන්නේ ඔයාලට මේ වගේ වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබා ගන්නත් පුළුවන්. මේ තියෙන කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ තවත් ඩයිනින් ඒරියා එකක්. ඔයාගේ ෆැමිලි එකේ අයත් එක්ක, ඔයාගේ යාළුවොත් එක්ක, එහෙමත් නැත්නම් ඔයාගේ ආදරය කරන කෙනත් එක්ක උනත් හරිම රීසනබල් ප්‍රයිසස් වල රස කෑම try කරන ගමන් නිදහසේ කාලය ගත කරන්න පිළිමතලාවේ තියෙන ලස්සනම තැනක් තමයි කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් කියලා කියන්නේ. මේ තියෙන කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ BYOB ඒරියා එක. මේ රූෆ්ටොප් ඒරියා එකේ ඔයාලගේ යාළුවොත් එක්ක ඔයාලට පාටිස් arrange කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්නේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ ඕන මිස්ටර් ලහිරු. හයි මිස්ටර් ලහිරු. හෙලෝ කොහොමද? හොඳයි. කොහොමද ඔයාට? ඉතින් ලහිරු මේ කන්සෙප්ට් එක ඇත්තටම රෙස්ටුරන්ට් එකක පූල් එකක් තියෙන රෙස්ටුරන්ට් එකක් හරිම ලස්සනයි. මේක ඕපන් කළා දැන් කොච්චර කාලද? අපි කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එක ඕපන් කරලා දැන් මාස දෙකමාරක් තුනක් වගේ ජනවාරි 30 හරියටම අපි ඕපන් කරේ. දෙකමාරක් තුනක්. හැබැයි අපිත් මේක හොයාගෙන ආවේ මේක ගොඩක් අලුත් කෑම තියෙන රෙස්ටුරන්ට් එකක්. අපේ ක්‍රියේටර්ස්ලාත් ගොඩක් මේක ගැන අපිට කියලා තියෙනවා. ඉතින් මොනවාද මේ රෙස්ටුරන්ට් එකට අපි එන්නේ කොහොමද? අපි ඉගෙන පොඩ්ඩක් කතා කරමු රෙස්ටුරන්ට් එක ගැන. අපේ රෙස්ටුරන්ට් එකට එනවා නම් පිළවන්තලාවේ ටවුන් එකේ සෙන්ට්‍රල් එකේ තියෙන හරි මැද වගේ. ඉතින් අලුතෙන් දාලා තියෙනවා මේ LB ෆිනෑන්ස් බ්‍රාන්ච් එක. ඒකේ උඩ තට්ටුවේ තියෙන 4 වෙනි ෆ්ලෝර් එකේ ලිෆ්ට් එකෙන් ඔයාලට එන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකට එන ලොකේෂන් එක ඕක තමයි. නුවර පැත්තෙන් ආවත් කොළඹ පැත්තෙන් ආවත් එද්දිම ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා LB ෆිනෑන්ස් එකේ උඩ තට්ටුවේ තමයි 4 වෙනි ෆ්ලෝර් එකේ තමයි මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ. මේ රෙස්ටුරන්ට් එකේ ගැන ඔයාලට කොහොමද ඉතින් මේ වගේ අයිඩියා එකක් ආවේ? අපි ඉගෙන පොඩ්ඩක් කතා කරමු. මේක මෙහෙමද? මේකේ සම්පූර්ණ දකින්න ඇතින ලොකේෂන් මේක වෙනමස්ම ඉන්ටීරියර් වයිබ් එකක් හදලා තියෙනවා. මේක හදලා තියෙන ලංකා තිලක, ගඩලා දෙනිය, ඇම්බෙක්ක වගේ තීම් එකක්. ඒ වගේම ඒකත් එක්කම අපි මොඩර්න් කන්සෙප්ට් එකක් තමයි මේකට යූස් කරේ. වෙන කොහෙවත් නැති විදිහට. ඒ වගේම මේකේ මැද අපි පූල් එකක් දාලා තියෙනවා. පූල් එකක් දාලා තියෙනවා. මම හිතන්නේ රෙස්ටුරන්ට් වල කොහෙවත් පූල් එකක් නැහැ. දැකලා නැහැ. කියන්නේ රෙස්ටුරන්ට් එකක පූල් එකක් අපිත් මීට කලින් දැකලා නැහැ. වෙනස්ම අත්දැකීමක් තමයි මේ අපිට එන මිනිස්සුන්ට දෙන්න ඕනේ. නැත්නම් මේ පිළවන්තලාව කියන ටවුන් එක ආවට කෑම ගන්න හොඳ තැනක් තිබෙන්නේ නැහැ. මේවා කෑම ගන්න ඕන තැන තියෙනවා නැත්තේ නෑ. මේ වගේ අලුත් කෑම. අලුත් කෑම අපේ තියෙන අයිටම් 300කට විතර ලං වෙන්න ශ්‍රී ලංකන්, ඉන්දියන්, චයිනීස්, තායි, කොරියන් ඒ වගේ ගොඩක් වෙරයිටිස් තියෙනවා. ඒවත් එක්ක අපි BYOB ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. කට්ටියට ගෙනත් යාලගේ බොටල් එක මෙතන ගෙන එන්ජොයි කරන්න පුළුවන්. ලේඅවුට් පැකේජ් එකකුත් තියෙනවා. ඒක පොඩි ගාණක් වෙන්නේ රුපියල් 1900ක් විතර. 1900යි. ලේඅවුට් පැකේජ් එකක් 1900. ඒතර පූල් එකත් ෆ්‍රී. පූල් එක ෆ්‍රී හම්බ වෙනවා. ඊට පස්සේ මුලින්ම වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බ වෙනවා. ඊට පස්සේ දවල්ට මොන හරි සෙට් මෙනු එකක් වඩ පුළුවන්. චිකන්, එග්, වෙජිටබල් මොන හරි ඒ රේන්ජ් එකේ ගන්න පුළුවන්. සහ අපි ඊවිනිං ස්නැක් එකයි මොන හරි කේක් කෑල්ලක් හරි
ඉවිනිං ටී එකයි ඒවත් එක්ක ඔයගලන්ට 1900ක් වගේ ගානකට ඩේ අවුට් එකක් try කරන්නත් පුළුවන් කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකට ආවොත්. ඉතින් තවත් මම විශේෂත්වයක් දැක්ක මෙතන prices හරි අඩුයි වෙනත් තැන් වලට සාපේක්ෂව. දැන් නුවර ඇත්තටම නුවර ආවම අපිට කන්න තැන් හරි අඩුයිනේ. එතකොට ඊට අමතරව මෙතන prices ගොඩක් අඩුයි. ඒ කියන්නේ මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? prices වල මෙහෙමයි. අපි මුලින් අපි startup එකේදී දුන්න price වලට වඩා අපි තව price අඩු කරා. මොකද ගොඩක් customers ලගේ request එකක් තිබ්බා අපිට තව price එක මේක අඩු කරලා දෙන්න පුළුවන්ද නැත්නම් offers වගේ special offers අඩු කරනවට වඩා offers උනත් යන්නේ සාමාන්‍ය offers තියෙන තැනකට අපි offers දෙන්න වැඩි ඒ වගේ අපි offers වල ක්‍රම කීපයකට offers දුන්නා. අපි අපේ සම්පූර්ණ menu එකට අපි අලුත්ම menu එකක් දුන්නා. මේ item 300ක් විතර තියෙනවා කියවනේ. ඒකෙදී අපි 100ට 5 10 15 20 වෙනකන් offer එකක් දුන්නා. අපි ඊට අමතරව offer card එකක් දෙනවා කට්ටියට. දැන් අපේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් පිළමතලාව කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකට විසිට් කරන අයට අපි card එකක් දෙනවා මාස දෙකක් ඇතුළත 100ට 5 10 15 20 සම්පූර්ණ බිල් එකට ඒ වගේ ලොකු offer එකක් දෙනවා. ශාවාව මරුනේ. ඔව් ඒ වගේම couples ලාට අපි වෙනම අපි combo packs දාලා තියෙනවා. අපි ඒ වගේ ඊට අමතරව තව යනවා සවාන් සවල් ඒවට වෙනම offers උත් තියෙනවා combo pack offers තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ දැන් couples ලාට යන්නේ එකේදී තියෙනවා අපි මේ burger offer එකක්. කියන්නේ burgers දෙකක් ගන්න chicken burger එකයි ඒ වගේම egg burger එකක් යනවා. ඒක ස්පෙෂල් අපේ chicken burger එක අපිම හදන පැටි එකක්. ඊට අමතරව french fries portion එකක් අපේ nai kochimiris කියලා candy cafe special එකක් යනවා. ඒක තියෙනවා. ඊට සෝස් එකක් එනවා වෙනම tomato sauce එකක් අපිම හදන එක. සහ french fries portion එක එනවා මම කලින් කිව්වා වගේම මේ ඔක්කොම රුපියල් 2450කට දෙන්නේ කෝක් දෙකකුත් ඇඩ් වෙනවා. ඒ සෙට් එකත් එක්ක කෝක් දෙකකුත් ඇඩ් කළා 2450. 2450. මේක ඇත්තටම කියනවා රුපියල් 3750ක් 3800ක් විතර වැලියු පැක් එකක් තමයි දෙන්නේ. තැනකට ගියාම දැන් ප්‍රසිද්ධ පෙළේ දේවල් තියෙන ෆ්‍රැන්චයිස් කම්පැනිස් වල ඒවල එක බර්ගර් එකක් ගන්නම ලොකු ගාණක් අපි වියදම් කරනවා. අපි නම කිව්වේ නැතන සාමාන්‍ය රුපියල් 1500 2000 වගේ යනවනේ. එහෙම බලද්දි මේක ඇත්තටම ලොකුම ලොකු ඔෆර් එකක්. ලොකුම ලොකු ඔෆර් එකක්. ඉතින් ඒ වගේ ඔෆර්ස් තියෙනවා. ඉතින් මෙතෙන්ද එන අයට අපි නයිට් ටයිම් එකේදී තවත් එක එක අලුත් ඔෆර්ස් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා විසිට් කරලා බලන්න අපේ රෙස්ටුරන්ට් එකේ කෑම බලන්න. ඉතින් අපේම චෙෆ්ලා කට්ටියක් ඉන්නවා වෙනම චයිනීස් වෙනම ඔතෙන්ටික් අපි කරනවා කොරියන් වලට එහෙම. ඒ කියන්නේ ඒ අදාළ කෑම වලට අදාළ වෙනම රසක් තියෙනවා. මම හිතන්නේ වෙන තැනක ගිහිල්ලා ඒ රහ ගන්න බෑ මෙතන. අපි ඒවත් ඉතින් කාලා බලමු අපි තාම. ඒ වගේම සීෆුඩ් ස්පෙෂල් සවල් එක්කුත් තියෙනවා. 5 person යන එකක්. එතකොට මිස්ටර් ලහිරු එතකොට මේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එක විතරද ඔයාගේ තවත් දේවල් කරනවා අපි මෙහෙමයි මගේ මුල්ම බිස්නස් එක තමයි ඔන්ලයින් බිස්නස් එක. මොකද මම 8 කියන ජොබ් එකේ කැටගරියට යටත් වෙලා වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මුලින් ඉඳලා මට ඕනේ මගේම බිස්නස් එක ඩෙවලොප් කරලා කරන්න. ඉතින් මේකත් ඒ වගේ එකක්. මම මුලින්ම කරේ ට්‍රේඩින්. මගේ තියෙන බයිනරි එක්ස්පර්ට් ලංකා කියලා ට්‍රේඩින් ඇකඩමි එකකුත්. කියන්නේ ට්‍රේඩින් කියන්නේ අපි කොටස් වෙළඳ වලට මුදල් ආයෝජනය කරලා එතනින් ආදායම් ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේ දේවල් වලින් ඇවිල්ලා එකෙන් ආදායම් ලැබලා දියුණු වෙලා තමයි මගේම කියලා තවත් අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා. මේ රෙස්ටුරන්ට් චේන් එකේ ස්ටාර්ට් එක පිළවතලාවෙන් පටන් ගත්තා. ඉතින් ඒ ක්ලාසස් කරනවද? ක්ලාසස් යනවා අපේ ඔන්ලයින් යන්නේ අපේ ට්‍රේඩින් ක්ලාසස් Zoom එක හරහා කරන්නේ. හැමදාම සිකුරාදා ක්ලාස් තියෙන. ඉතින් මේක බලලා කට්ටියට පුළුවන් ඒ ක්ලාස් වලට join වෙන්න. ඉගෙන ගන්න කැමති කෙනෙක් නැති මිස්ටර් ලහිරුගෙන් ඔයාලට ඒ ගැන ඉගෙන ගන්නත් පුළුවන්. ඔන්ලයින් අපේ YouTube search කරන්න binary expert lanka කියලා Facebook වල තියෙනවා BXL trading academy කියලා. බැලුවොත් ඉතින් ට්‍රේඩින් ගැන දැනගෙන වට ආදායම එක්ස්ට්‍රා අමතර ආදායමක් හොයන්න ඕන. ලබා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් thank you Mr. ලහිරු එහෙනම් අපි හරිම සතුටුයි ආව හඳුන ගන්න ලැබීම ගැන. ඉතින් අපි විශ් කරනවාට තවත් මේ වගේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් බ්‍රාන්චස් ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න ලැබෙන්න කියලා. හරි එහෙනම් මේ අපි කෑම ඔයාලට රෙඩි කරලා තියෙන්නේ. try කරලා බලමුද? ඔව් අනිවාර්යෙන් දැන් බඩගින්න අපි ගිහලා try කරලා බලමු කැන්ඩි කැෆේ එකේ කෑම මේ කියන තරම් ඇත්තටම රසද කියලා. ඇත්තටම රසද නැද්ද කියලා ඔයාලත් ඇවිල්ලා feedback එකක් දෙන්න පුළුවන් Facebook වල Google වල YouTube එක ඕනේ තැනක ගිහලා කියන්න බය නැතුව මොනවාරි අඩුපාඩුවක් තිබ්බොත් ඒකත් අපිට කියලා අපි හදා ගන්නවා නේ. අනිවාර්යෙන්. හරි. අපි එහෙනම් ගිහලා බලමු. ඉතින් මේ හැදෙන්නේ අපි ඕඩර් කරපු කෑම ටික. මේ මුලින්ම හැදෙන්නේ සිස්ලින් මොන්ගෝලියන් කොත්තු එකක්. කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ සීක්‍රට් රෙසිපීස් වලට තමයි මේ හැම ඩිෂ් එකක්ම හැදෙන්නේ. මේ හැදෙන්නේ ගාලික් ග්‍රීන් බීන් ඩිෂ් එක. ඔයාලට කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකෙන් ඉන්දියන්, තායි, චයිනීස්, කොරියන්, ජැපනීස්, ශ්‍රී ලංකන් වගේ රටවල් ගණනාවක ස්පෙෂල් ඩිෂස් ගොඩක් මෙතනින් try කරන්න පුළුවන්. මේ හැදෙන්නේ අපි ඕඩර් කරපු vegetable spring rolls.
කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් මෙනියු එකේ ඔයාලට try කරන්න කෑම වර්ග 300කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ හැදෙන්නේ යාළුවගේ ස්පෙෂල් සෙට් මෙනියු එක. ඒ වගේම ස්පෙෂල් සවාන්, ෆිෂ් කුල්ල, සීෆුඩ් සවල් වගේ තවත් අලුත් කෑම ගොඩක් තියෙනවා. මේ දුන් දාගෙන ඇවිල්ලා තියෙන අපි ඕඩර් කරපු සිස්ලින් මොන්ගෝලියන් කොත්තු එක. මේක රුපියල් 1690යි. පිළිමතලාවේ මීට කලින් කොරියන් රාමෙන් ගන්න තැනක් තිබිලා තියෙනවද? මේ එග් රාමෙන් එක 1750යි. ඒ වගේම මේ රසම් රස චිකන් සෙට් මෙනියු එක වෙන්නේ රුපියල් 990ක් විතරයි. ඒ වගේම මේ වෙජිටබල් ස්ප්‍රින්ග් රෝල්ස් පෝෂන් එක රුපියල් 1200යි. මේ රසම රස ගාලික් ග්‍රීන් බීන් ඩිෂ් එක රුපියල් 1300යි. ඔයාලා මීට කලින් වෝටර්මෙලන් ලැසි බීලා තියෙනවද? මේක රුපියල් 750යි. මේ පැෂන් මොහිතෝ එක රුපියල් 700යි. අපි මුලින්ම try කළේ මේ ස්ප්‍රින්ග් රෝල්ස් එක. ඒක ක්‍රිස්පි එකට රසට තිබුණා. ඔයාලත් ගියොත් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඒ වගේම මේ සෙට් මෙනියු එක නම් මාරම රසයි. ඔයාලට මේව ඩිලිවරි කරගන්නත් පුළුවන්. අපි try කරලා තියෙන රසම මොන්ගෝලියන් කොත්තු එක තමයි මේ තියෙන්නේ. ඒකේ තිබුණේ හරිම වෙනස් ටේස්ට් එකක්. ඔයා කොත්තු ලවර් කෙනෙක් නම් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඔන්න කොරියන් ෆෑන්ස්ලට try කරන්න පුළුවන් සුපිරිම ඩිෂ් එකක් තමයි මේ කොරියන් රාමෙන් එක. ඒක සැරට රසට තිබුණා. ඒ වගේම මේ ගාලික් ග්‍රීන් බීන් ඩිෂ් එකේ තිබුණේ වෙනස්ම ටේස්ට් එකක්. වෙජිටේරියන් අයටත් කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකේ try කරන්න ගොඩක් කැම තියෙනවා. ඒ වගේම අපි මේ try කරපු බෙවරේජස් දෙකත් හරිම රසට තිබුණා. ඒ වගේම ඒවා හරිම රීෆ්‍රෙෂින්. ඔයාලත් කැන්ඩි ගියොත් පිළිමතලාවේ තියෙන මේ කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකට ගිහින් යන්න අමතක කරන්න එපා. ඩෙසර්ට් එකට අපි ඕඩර් කරේ යාළුවගේ ස්පෙෂල්ම අයිස්ක්‍රීම් කොත්තු එකක්. බලන්නකෝ ඒක හැදෙන විදිහ. අපි ඕඩර් කරේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකේ අයිස්ක්‍රීම් කොත්තු එකක්. ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් එහෙම ඇඩ් කරලා හරිම ක්වොලිටි එකට රසට මේක හැදෙනවා. මේ අපි අයිස්ක්‍රීම් කොත්තු try කරන first time. ඉතින් ඔයාලත් කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකට ආවොත් මේ වගේ රසම රස අයිස්ක්‍රීම් කොත්තු try කරන්නත් පුළුවන්. මේ අයිස්ක්‍රීම් කොත්තු එක රුපියල් 900යි. අපි සාමාන්‍යයෙන් try කරන අයිස්ක්‍රීම් වලට වඩා මේ අයිස්ක්‍රීම් කොත්තුවේ තිබුණේ මාරම රසක්. ඔයාලත් එකපාරක් හරි කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකෙන් මේ අයිස්ක්‍රීම් කොත්තු එක try කරලා බලන්න. ඉතින් ඔයාලත් රීසනබල් ප්‍රයිසස් වලට මේ වගේ රස කෑම ගොඩක් තියෙන, ගෙවන ගානට හොඳ පෝෂන් සයිස් එකක් වගේම හොඳ කස්ටමර් සර්විස් එකක් ලැබෙන කැන්ඩි කැෆේ රෙස්ටුරන්ට් එකට අදම ගිහින් බලන්න.